හැමටම සුබ වේවා. වාසනාව හා දෛවය YouTube නාලිකාව එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාටත් ජන්මපත්‍රයක් තියෙනවා. ඉතින් ඒ ජන්මපත්‍රයට අනුව ඔයාට ලග්නයක් හිමි වෙලා තියෙනවා. අලුත් අවුරුද්දක් උදා වෙනවා 2026 අවුරුද්ද. ඉතින් මේ අවුරුද්දේ ඔයාට කොහොමද? හොඳද නරකද? මොනවද වෙන්න තියෙන්නේ කියලා දැනගන්න, මේ කාරණා හරියටම දැනගන්න ඔයා කැමති ඇති. ඒ නිසාම තමයි ඔයා වාසනාව හා දෛවය YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්නේ. ඔයා හොඳින්ම දන්නවා මේ නිවැරදි අනාවැකි ඔයාට ලබා දෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, සෙත් කවි විශාරද, ගුප්ත විද්‍යා සූරි ලේල්වල චන්න සිරිනන්දයන් බව. එතුමන් දෙයක් කිව්වොත් ටක්කෙටම හරි, කිරිගහට ඇන්න වගේ තමයි ප්‍රතිඵලය. ඉතින් ඒ නිසාම ඒ නිවැරදි තොරතුරු දැනගත්ත හැමදෙනාම අපිට සබ්ස්ක්‍රයිබ් කරන නිසා අපේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය ලක්ෂය දක්වා ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් අපි ඔයාට ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ලයික් කරන්න, අපේ වැඩසටහන් වලට කමෙන්ට් කරන්න. එහෙමනම් ඉතින් ඔයා බලාගෙන ඉන්නේ ඔයාගේ ලග්නයේ තොරතුරු දැනගන්නනේ. ප්‍රමාද නොකර අපි ඔයාගේ ලග්නයේ තොරතුරු ගැන කතා කරමු. මේෂ ලග්නයේ උපන් ඔයාගේ ලග්නාධිපති කුජ නවවන භාවයේත්, ඒ වගේම බුධ සිකුරු රවි සමග සඳු දෙවැන්නේද, ගුරු වක්‍ර වී තුන්වැන්නේද, ඒ වගේම කේතු පස්වැන්නේද, රාහු 11 වැන්නේද, ශනි 12 වෙන්නේද ගෝචර කරමින් ආරම්භ කරන මේ වර්ෂය ඔබට සුබද අසුබද කියන කාරණේ ඔයාම විග්‍රහ කරගන්න අපි කාරණා ඉදිරිපත් කරන්නම්. කොහොම වුණත් මේෂ ලග්නයට මේ අවුරුද්දේ වරදින්නේ නැහැ කියන කාරණේ මුලදිම සතුටින් මතක් කරනවා. ඉතින් ඔයාගේ ගෘහ ජීවිතය ගැන කතා කරොත්, ඔයාගේ ගෙදර දොර තොරතුරු ගැන කතා කරොත් අපිට කියන්නට තියෙන්නේ ඔයාට මිත්‍රත්වය වර්ධනය වෙනවා බොහෝ දෙනෙක් එක්ක. විශේෂයෙන්ම ඔයා රජයේ සේවකයෙක් නම් ඔයාට ඒ කාර්යාලය තුල ඔයා එක්ක සේවය කරන පිරිස අතර දැඩි මිත්‍රත්වයක් ඇති වෙනවා. ඒ අයගේ උදව් උපකාර ඔයාට නොමදව ලැබෙනවා. ඒ වගේම තවත් කාරණයක් ඔයාට මතක් කරන්න ඕනේ. විශේෂ කාරණයක්, ඔයාට රාජ්‍ය ගෞරව පවා ලැබෙන්නට පුළුවන්. රාජ්‍ය සම්මාන ආදිය, ඒ වගේම රජයෙන් ලැබෙන ප්‍රශංසා ඔයාට ලැබෙන්නට පුළුවන් ඔයා රජයේ සේවකයෙක් නම්. මේ කාරණා මෙහෙම තියෙද්දි ඔයාගේ හිතේ කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන් කියන කාරණෙත් මතක් කරන්න ඕනේ. මේට හේතු වන්නේ ඔයාගේ පවුලේ උදවිය, දූ දරුවෝ, සහෝදරයෝ, ඒ වගේම ඔයාගේ හිත මිතුරන් සමග ඔයාට යම්කිසි එදිරිවාදිකම් ඇතිවන්නට ඉඩකඩ තිබෙනවා. ඉතින් මේ එදිරිවාදිකම් ඇතිවීම අනිවාර්යෙන් සිදුවෙන දෙයක් නෙවෙයි. ඔයා බොහොම කල්පනායෙන් වැඩ කටයුතු කරොත් ඔයාට මේ තත්ත්වයන් වළක්ව ගන්නට පුළුවන් කියන කාරණෙත් අපි මතක් කරනවා. ඒ වගේම ඔයාගේ හිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්න පුළුවන් මේ අවුරුද්දේ. ඔයා බලාපොරොත්තුවෙන් හිටියානම් විදේශගත වෙන්න, ඔන්න ඔයාගේ බලාපොරොත්තුව මේ අවුරුද්දේ ඉටු වෙනවා. විශේෂයෙන්ම යුරෝපීය රටකට යන්නට ඔයා බලාපොරොත්තුවෙන් හිටියානම් ඒ කාරණේ ඉෂ්ට වෙනවා. ඒ වගේම මැද පෙරදිග රැකියාවකට හෝ යන්නට හිටියානම් ඒ කාරණාත් ඔයාට ඉෂ්ට වෙනවා. ඒ වගේම අධ්‍යාපනය ලබන පිරිස් වලට අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන්නට ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ කාරණේ බොහොම හොඳින් මතක තියාගන්න. නමුත් ඉතින් ජීවිතයේ කරදර කියන දේවල් කොයි වෙලේ අපි හොයාගෙන එනවද දන්නේ නැහැනේ. ඔයාට කරදර වෙනවා නම් කරදර සිද්ධ වෙන්නේ ගින්නෙන් සහ හොර හතුරන්ගෙන්. ඉතින් ඒ ගැන කල්පනාවෙන් ඔයා වැඩ කරන්න ඕනේ. දැන් හොර හතුරු කිව්වම ගොඩාක් අය හිතන්නේ මේ ගෙවල් වලට පණින ගෙවල් කොල්ලකාරයෝ, එහෙම නැත්නම් මගතොටේදී හම්බ වෙන මේ මංකොල්ල කරුවන්, මේ පිරිස් තමයි ඔයාව කොල්ල කන්නේ, ඔයාගේ දේපල හොරකම් කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි, ඔයා එක්ක මිත්‍රත්වයෙන් ඔයා එක්ක ලං වෙලා ඉන්න පිරිස් ඔයාට නොදැනෙන්න ඔයාගේ දේවල් ඔයාගෙන් ලබා ගන්නට, පැහැර ගන්නට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා රැවටෙන්න එපා. ඒ ගැන ඔයා බොහෝම කල්පනාවෙන් වැඩ කරන්න. ඒ වගේම ඔයාගේ දරුවන් පිළිබඳව ඔයා දැඩි උනන්දුවක් මේ අවුරුද්දේදී ලක් කරන්න ඕනේ. දූ දරුවන් කෙරෙහි ගොඩාක් අවධානය යොමු කරලා ඕන් පරිස්සම් කරගන්න ඕනේ.
එහෙම වුණොත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට කිසිම බාධාවක් එල්ලවන්නේ නැහැ. හැබැයි ඔබේ අධීක්ෂණයෙන් ඔවුන් මගහැරුණොත් ඔබට කනගාටුදායක දේ අසන්නට සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ කාරණේ මතක තියාගෙන බොහෝම උනන්දුවෙන් ඔබේ දූ දරුවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්නට කියන කාරණෙත් අපි ඔයාට මතක් කරනවා. ඒ වගේම ඔයාගේ ව්‍යාපාර කටයුතු බොහොම සාර්ථක වෙන්න පුළුවන්. ඔයා ගොවියෙක් නම් ඔන්න ඔයාගේ ගොවිතැන බොහොම සතුටුදායක ප්‍රතිඵල අත්වෙන්න පුළුවන්. ඔයාට හොඳ ඵලදාවක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ඔයාට අලුත් ඉඩම් මිලදී අරගෙන අලුත් වගාබිම් ඇති කරන්නත් මේ අවුරුද්දේ හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අනික් රැකියාවල යෙදලා ඉන්න අයටත් තමුන්ගේ ව්‍යාපාරය පුළුල් කරගන්න සංවර්ධනය කරගන්න අවස්ථාව ලැබෙනවයි කියන එක ඊටාම සතුටින් මතක් කරනවා. හැබැයි ඔයාගේ ජීවිතේ ඔයා පොඩ්ඩක් ඔය ආගමානුකූල පැත්තෙන් ඈත් වෙනවා. හැබැයි ඔයාගේ ඒ ඈත්වීම දන්නේ ඔයා විතරයි. සමාජයට ඔයාව පෙන්නේ බොහෝම ආගමට ලැබි පුද්ගලයෙක් හැටියට තමයි. ඔයාව සමාජය තුල ඉස්මතු වෙනවා ආගමට ලැබි භක්තිමත් පුද්ගලයෙක් හැටියට. ලෝකයට පෙන්න්නේ නැහැ ඔයා ආගමික කටයුතු වලින් ඈත් වෙන බව. ඒ වගේම ඔයාගේ පියා පිළිබඳව කතා කරනවා නම් ඔයාගේ පියා පිළිබඳව ඔයාට ගොඩාක් උනන්දු වෙන්න සිද්ධ වෙනවා. පියා පිළිබඳව කනගාටුදායක ආරංචියක් ලැබෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ නිසා බොහොම කල්පනාකාරීව තමන්ගේ වැඩිහිටියන් රැක බලා ගන්න කියන කාරණෙත් මතක් කරන්න වෙනවා. ඒ වගේම 2026 අවුරුද්ද ඔයාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන වර්ෂයක් බවට පත් වෙනවායි කියන එක අනිවාර්යෙන්ම අවිවාදයෙන්ම සඳහන් කළ යුතුයි. ඔයාට බොහොම හොඳ ඇඳුම් පැළඳුම් ලැබෙනවා, රන් බහඬ ලැබෙනවා. ඒ වගේම ඔයාගේ පදිංචි ස්ථානය සංවර්ධනය කරන්න ඔයාට ඉඩකඩ ලැබෙනවා. මේ අතරතුර මා පෙර සඳහන් කළ කාරණෙත් මතක තියාගන්න. ඔයාට විදේශගත වීමට ලැබෙන ඉඩකඩ බෙහෙවින්ම මේ අවුරුද්දේ වැඩි කියන කාරණේ අපි මතක් කරනවා. ඉතින් ඔයාගේ ධනය පිළිබඳව කතා කරනවා නම් ඔයාට අනුන්ගේ ධනය පවා ඔයා වෙත ගලා එන්නට පුළුවන්. ඔයාට ධනය රැස් කරන්න තව තවත් ආසාව ඇති වෙන කාලයක්. ඒ වගේම ඔයාට ඊටාම වේගෙන් ධනය එක් රැස් කරන්නට පුළුවන්. ඒ වගේම ඊටාම වේගෙන් මේ ධනය වැයවන්නටත් පුළුවන්. ඒ නිසා අනවශ්‍ය නොහොබිනා වියදම් කරන්න එපා. අවශ්‍ය කාරණා සඳහා මුදල් වියදම් කරන්න, මුදල් නාස්ති කරන්න එපා කියන කාරණේ ඔයාට මතක් කරනවා. ඉතින් අපි ආරම්භයේදීම සඳහන් කළා ඔයා රජයේ සේවකයෙක් නම් ඔයාට බොහෝම රාජ්‍ය ප්‍රශංසා ලැබෙනවායි කියලා. ඒ වගේම ඒ නැතත් ඔබ පුද්ගලික ආයතනයක සේවය කරනවා නම්, ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඔබට තනතුරු වලින් උසස් වීම ලැබෙන්නට පුළුවන්. ඔබට පහසුකම් ලැබෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඔයා බස් එකේ ගියා නම් ඔයාට වාහනයක් ලැබෙන්න පුළුවන් ආයතනයෙන්. ඒ වගේම ඔයා බයික් එකක වැඩට ගියා නම් ඔයාට කාර් එකක් ගන්න පුළුවන්. ඒ වගේ ඔයාට මේ කාර්යාල කටයුතු වලදී ඉන් ලැබෙන වරප්‍රසාද බොහොම වැඩි වෙනවා මේ 2026 අවුරුද්දේ. ඉතින් මේ තත්ත්වය නිසාම උසස් නිලධාරීන්ගේ අවධානය ඔයා වෙත වැඩිපුර ලැබෙනවා. හැබැයි ඒ අය අතරින් සමහර පිරිසක් ඔයා කෙරෙහි ඉරිසියාව ක්‍රෝධය ඇති කරගන්න පුළුවන්. ඔවුන්ගෙන් කරදර, තාඩන, පීඩන ඔයාට එල්ල වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලටත් නොසැලී මුහුණ දීමෙන් ඔයාට ඉදිරියට යන්නට පුළුවන් කියන කාරණේ අපි මතක් කරනවා. අධ්‍යාපනය ගැන කතා කරනවා නම් ඔයාට අධ්‍යාපනය නිසා ඉතාම කීර්ති ප්‍රශංසා ලැබෙන්නට පුළුවන්. ඔයා කලා කටයුතු වල නියැලෙන අයෙක් නම් සංගීතය වගේ කටයුතු, ශාස්ත්‍රීය කටයුතු ඔබ හදාරන කෙනෙක් නම් ඔබට ඒ පිළිබඳව ඉගෙන ගන්න තිබෙන ආශාව ඇල්ම වැඩි වෙනවා. ඒ වගේම ඔබට විභාග වලින් ජය ගැනීම සඳහා ඉඩකඩ තිබෙනවා. නමුත් ඔබට විශාල වෙහෙසක් දරන්නට සිදු වෙනවා මේ විභාගයන් සමර්ථ වීමට. ඒ නිසා මා කලින් සඳහන් කළා වගේ ඔබට අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට පවා ඉඩකඩ තිබෙනවා 2026 අවුරුද්දේ. ඒ වගේම ඔයාගේ සෞඛ්‍යය ගැන කතා කළොත් මේ කාලය ඔයාට කාන්සාව වගේ තනිකම වගේ දේවල් ඇතිවෙන්නට ඉඩකඩ තිබෙනවා. ඔයාට ආබාධ ඇතිවෙනවා නම් සඳහන් කරන්න පුළුවන් ඔයාගේ උදරේ ආබාධ, ඒ වගේම ඇස්වල ආබාධ සහ ඔයාට දත් රෝග ඇතිවෙන්නට ඉඩකඩ තිබෙනයි කියන කාරණේ. ඒ නිසා ඔබට ඔබගේ ආහාර පාන පිළිබඳව අවධානය යොමු කරන්නට සිද්ධ වෙනවා. දැඩි ලෙස
ඔයාට බොහෝ වෙලාවට අයහපත් ආහාර තමයි මේ අවුරුද්දේ භුක්ති විඳින්නට ඉඩකඩ ලැබෙන්නේ. නිසා ශරීරයේහි ඒ ආහාර විසවීම නිසා යම්කිසි ලප කැලල් ඇති වෙන්න පුළුවන්. සෞඛ්‍ය තත්ත්වයේ තරමක් පිරිහෙන්නට පුළුවන්. ඔයාට නිතර රෝහල් ගත වෙන්න වගේ කාරණාවලට යොමු වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔයාගේ ආහාර චර්යාව පිළිබඳව ඔයා දැඩි අවධානයක් යොමු කරන්න ඕනි කියන කාරණේත් අපි මතක් කරනවා. ඉතින් ඔයාට වාසනාවන්ත සුබ දවස් මොනවද කියලා කියනවා නම් ඔබට ඉරිදා ඒ වගේම අඟහරුවාදා සෙනසුරාදා කියන දවස් තමයි ඊටාම වාසනාවන්ත දවස් වෙන්නේ. ඉතින් ඔයා සුබ කටයුත්තකට යනවා නම් ඔබ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඔබ මංගල යෝජනාවක් බලාපොරොත්තු මනාලියක් හෝ මනාලියෙක් බලන්නට යනවා නම් ඉඩකඩම් මිලදී ගන්නවා නම් ඔයාට සුදුසුම දවස් වන්නේ ඉරිදා අඟහරුවාදා හෝ සෙනසුරාදා කියන දවස්. ඉතින් ඒ වගේම ඔයාට සුබ අංක හැටියට සඳහන් කරන්න පුළුවන් අංක 1, අංක 2, අංක 4, අංක 5, 7 සහ 9 කියන අංකයන්. ඔබ ලොතරැයියක් මිලදී ගත්තත්, ඔබ වාහනයක් මිලදී ගත්තත්, ඔබ නිවසකට අංකයක් යොදා ගන්නට උනත් මේ අංක භාවිතා වෙන්නට ඉඩකඩ තියෙනවා නම් ඒ තුලින් වාසනාව උදා කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ වාසනාවන්ත වර්ණය වන්නේ රතු සහ නිල් කියන වර්ණය. ඒ වගේම ඔයා ආභරණයක් පළඳිනවා නම් මේ අපල උපද්‍රව ඇතිනම් ඒවා දුරු කරගන්නට ඔයා පැළඳිය යුතු මැණික් වර්ගය වන්නේ රතු කොරල් හෝ රතු මැණික් කියන මාණික්කයන්. ඉතින් මේ රතු කොරල් මාණික්කය සහ රතු මැණික් කියන වර්ග භාවිතා කිරීමෙන් ඔයාට ඒ අපල උපද්‍රව දුරු කරගන්නට පුළුවන්. ඉතින් ඔයාට මේ අවුරුද්දේ කුමක් හෝ කනස්සල්ලට පසුතැවීමට හේතුවක් තියෙනවා නම් ඒ දේවල් වළක්ව ගන්න පුළුවන්. ඔයාට කතරගමදී හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. කතරගම දෙවියන් උදෙසා සෙත් කවි සජ්ජායනා කරන්න, උන්වහන්සේගේ පිහිට ආරක්ෂාව ලබා ගන්න. ඒ වගේම අපේ නාලිකාවෙත් තිබෙනවා කතරගමදී හාමුදුරුවෝ වෙනුවෙන් සුගයන සෙත් කවි සහ දේව කන්නලව්. මෙම සෙත් කවි භාවිතා කිරීමෙන් ඔයාට ඔයාගේ ජීවිතයට එළඹෙන කරදර බාධක මැඩ පවත්ව ගන්න පුළුවන් කියන කාරණේ අපි මතක් කරනවා. විශේෂයෙන්ම ඔයාගේ ලග්නයටම සුගයන සෙත් කවියක් අප නාලිකාවේ පවතිනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ සෙත් කවිය ශ්‍රවණය කරලා එහි ආශිර්වාද ලබා ගන්න. එහි ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන්ව තිබෙනවා. ඔබට පහසුවෙන්ම ඒ සෙත් කවිය ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් සමහරු අහනවා මේ සෙත් කවිය අපි ශ්‍රවණය කරලා තිබෙනවා, අලුත් සෙත් කවියක් නිර්මාණය වෙන්නේ නැද්ද කියලා. ඉතින් ඉපැරණි ගාථා රත්නයන් වෙනස් කරන්නේ නැහැ. ඔබ තවමත් ශ්‍රවණය කරනවා නේද ඉපැරණි ගාථා රත්නයන්? එයින් ඔබට ලැබෙන ආශිර්වාදය කිසිදා වෙනස් වන්නේ නැහැ. ඉතින් ඒ ආකාරයටම ප්‍රබල අක්ෂර භාවිතා කරලා ඝන පීඨවල නිර්මාණය කරලා තිබෙන මෙම සෙත් කවි ලේල්වල චන්න සිරිනන්දයන් නිර්මාණය කරලා තිබෙන්නේ ඔබට ජීවිත කාලයේ පමණක් නොවේ, අවුරුදු 100,000 ගණනක් ගියත් මේ විශ්වය තුල මේ සෙත් කවිය සුගයනවා නම් ඔබගේ ලග්නයට සෙත ආශිර්වාදය ලැබෙන ආකාරයටයි. ඒ නිසා මේ සෙත් කවිය ඔබට භාවිතා කරන තරමට තමයි ඔබට ප්‍රතිඵල අත් වෙන්නේ. ඉතින් අපි ඔයාගේ ලග්නය ගැන කිව්වා, ඔයාට 2026 අවුරුද්ද කොහොමද කියලා කිව්වා. ඉතින් මේ කාරණේ මෙතනින් අවසන් කළාට ඔයාට මතක් කරන්න දෙයක් තියෙනවා. ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔයාගේ දරු දැරියෝ අධ්‍යාපනය ලබනවා නම්, ඒ වගේම ඔයාගේ රැකියාව ව්‍යාපාර දියුණු කරගන්න ඕනේ නම්, ඔයාට ලෙඩ රෝග සුවපත් කරගන්න ඕනේ නම්, ඒ වගේම යාන වාහන ධන ධාන්‍ය ලබා ගන්නට ඕනේ නම්, මේ හැම දෙයකටම ඔයාට ආශිර්වාද කරන සෙත් කවි සහ දේව කන්නලව් රාශියක් වාසනාව සහ දෛවයේ නාලිකාව තුල පවතිනවා. ඉතින් ඔයාට පුළුවන් මේ නාලිකාව තුල මේ කවි ශ්‍රවණය කළා එහි ආශිර්වාද ලබා ගන්න. ජ්‍යොතිෂය නාලිකා අතර ප්‍රමුඛතම ජ්‍යොතිෂය නාලිකාව වන වාසනාව සහ දෛවය හැමදාම ඔයා එක්ක ඉන්නවා. ඔයාට වාසනාව උදා කර දෙනවා, ඔයාට ජයග්‍රහණ අත්පත් කර දෙනවා කියන කාරණේ අපි ඊටාම සතුටින් මතක් කරමින් ඔබෙන් අපි සමුගන්නවා. ඔබ හැමදෙනාට ජය වේවා.